ඔබේ ජන්මපත්‍රයේ ග්‍රහ ගෝචරය අනුව 2026 ජනවාරි 9 වන දින වන විට මෝක්ෂකාරක කේතු සහ ලෞකික ආශාවන්ගේ සංකේතය වන රාහු ඔබේ ජීවිතයට ප්‍රබල බලපෑමක් එල්ල කරනු ලබයි. මෙම කාල සීමාව තුළ සිංහ සහ වෘෂභ ලග්න හිමියන්ට සිදුවන සුවිශේෂී බලපෑම පිළිබඳව ජ්‍යොතිෂ විද්‍යානුකූලව පහත විග්‍රහය ඉදිරිපත් කරමි. සිංහ ලග්නය ලියෝ 1. දල විශ්ලේෂණය overview 2026 ජනවාරි මාසය වන විට කේතු ග්‍රහයා සිංහ ලග්නය හරහාත් 1 වෙනිද රාහු ග්‍රහයා කුම්භ රාශිය හරහාත් 7 වෙනිද ගමන් කරයි. මෙහිදී ඔබේ පෞරුෂය තුල දැඩි වෙනසක් සිදුවන අතර තමා පිළිබඳව කලකිරීමක් හෝ ලෝකයෙන් වෙන්වීමේ ඩිටැච්මන්ට් ප්‍රවණතාවයක් ඇතිවේ. කේතු පළවැන්නේ සිටීම නිසා ඔබ දැඩි ලෙස ආගමික හෝ අධ්‍යාත්මික කටයුතු වලට යොමු වන අතර රාහු 7 වැන්නේ සිටීමෙන් අනුන් කෙරෙහි ඇති බැඳීම් වල අමුතුම ආකාරයේ උමතුවක් ඔබ්සෙෂන් නිර්මාණය කරයි. 2. ධනය සහ මූල්‍ය wealth and finance මූල්‍යමය වශයෙන් මෙය අස්ථිර කාලයකි. 7 වෙන්නේ සිටින රාහු හරහා හදිසි ධනලාභ හෝ විදේශීය මූලාශ්‍රවලින් මුදල් ලැබීමට ඉඩ යතත් නොසිතූ අයුරින් වියදම් ඉහළ යනු ඇත. හවුල් ව්‍යාපාරවලදී ඊතා ප්‍රවේශම් විය යුතුය. අනපේක්ෂිත වංචාවන්ට හසුවීමේ අවදානමක් පවතී. 3. වෘත්තීය සහ රැකියාව career and profession වෘත්තීය ජීවිතය තුළ දැඩි වෙනස්කම් වලට මුහුණ දීමට සිදුවේ. විශේෂයෙන්ම විදේශ රැකියා බලාපොරොත්තු වන අයට මෙම රාහු ගෝචරය ඊතා සුබදායක වේ. රැකියා ස්ථානයේදී තමාට ලැබිය යුතු ඇගයීම් නොලැබීම නිසා ඇතිවන කලකිරීම මත රැකියාවෙන් ඉවත්වීමට පවා සිද්ධිය හැක. නමුත් මෙය හදිසි තීරණ ගැනීමට සුදුසු කාලයක් නොවේ. 4. සෞඛ්‍යය health කේතු ලග්නයේ සිටීම නිසා හිස ආශ්‍රිත රෝග, මානසික ආතතිය සහ නිතර ඇතිවන කරකෙවිල්ල වැනි තත්ත්වයන් ගැන සැලකිලිමත් වන්න. ආහාර විෂවීම හෝ අසාත්මිකතා ඇතිවීමට ඉඩ ඇති බැවින් කෑම බීම පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය යුතුය. 5. ආදරය සහ පවුල රාහු 7 වෙනි සිටීම විවාහ ජීවිතයට අභියෝගාත්මක වේ. සහකරු හෝ සහකාරිය සමග අනවශ්‍ය සැක සංකා ඇතිවිය හැක. අවිවාහක අයට අමුතු හෝ වෙනස්ම සංස්කෘතියක අයෙකු කෙරෙහි දැඩි ආකර්ෂණයක් ඇතිවීමට ඉඩ ඇත. අවුලෙන් වෙන් වී හුදකලාව සිටීමට ඇති ආශාව වැඩි වේ. 6. පූර්වාරක්ෂාව වෙනත් අයගේ ප්‍රශ්නවලට මැදිහත් වීමෙන් වළකින්න. කිසිදු ලේඛනයකට කියවීමකින් තොරව අත්සන් නොතැබිය යුතුය. හදිසි කෝපය පාලනය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. 7. පිළියම් සෑම සෙනසුරාදා දිනකම බෝධි පූජා පවත්වා කේතු අපල දුරු කිරීමට ආශිර්වාද ලබා ගන්න. අසරණ හෝ ආබාධිත පුද්ගලයන්ට පරිත්‍යාග කරන්න. නිවසේ ගිතිල් පහනක් දල්වා ඊශ්වර දෙවියන් උදෙසා ස්තෝත්‍ර ගායනා කරන්න. වෘෂභ ලග්නය තෝරස් දල විශ්ලේෂණය overview වෘෂභ ලග්න හිමියන්ගේ රාහු 10 වැන්නේත් කර්මස්ථානය, කේතු 4 වැන්නේත් සුඛස්ථානය ගමන් කරන කාලයකි. මෙය ඔබේ වෘත්තීය ජීවිතයේ දැවැන්ත පෙරලියක් ඇති කරන කාලයකි. රාහු 10 වැන්නේ සිටීමෙන් රැකියාව හෝ සමාජ තත්ත්වය පිළිබඳ දැඩි උමතුවක්, ඔබ්සෙෂන් සහ අභිලාෂයක් ඇති කරන අතර කේතු 4 වැන්නේ සිටීම නිසා පෞද්ගලික සතුට සහ නිවස පිළිබඳ දැඩි කලකිරීමක් හෝ වෙන්වීමක් ඇති කරයි. 2. ධනය සහ මූල්‍ය wealth and finance වෘත්තීය දියුණුවත් සමග ධන වාසනා උදා වේ. විශේෂයෙන්ම තාක්ෂණික හෝ විදේශීය සම්බන්ධතා හරහා විශාල ලාභ ලැබිය හැක. එහෙත් දේපල සම්බන්ධ ගැටලු හෝ නිවස ප්‍රතිසංස්කරණය සඳහා අනපේක්ෂිත ලෙස විශාල මුදලක් වැය වීමට ඉඩ හැක. 3. වෘත්තීය සහ රැකියාව career and profession මෙය වෘත්තීයමය වශයෙන් රන්මය අවස්ථාවකි. රාහු ඔබව ඉහළම තලයකට ඔසවා තැබීමට උත්සාහ කරයි. හදිසි උසස් වීම හෝ විදේශගත වීමට දුර්ලභ අවස්ථාවන් උදාවනු ඇත. කිසි විටත් රැකියාවේ අධික කාර්යබහුලත්වය නිසා ඔබ පවුලෙන් ඈත්වනු ඇත. දේශපාලන හෝ පරිපාලන ක්ෂේත්‍රවල අයට විශාද ජයග්‍රහණ හිමි වේ.
4. සෞඛ්‍යය හෙල්ත්. හදවත ආශ්‍රිත රෝග හෝ පපුවේ අපහසුතා ඇති අය ප්‍රවේශම් විය යුතුය. මානසික නොසන්සුන් භාවය නිසා නින්ද නොයාමේ ගැටලු ඇතිවිය හැක. මවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න. 5. ආදරය සහ පවුල love and family. නිවස තුල සාමය අඩුවිය හැකි කාලයකි. කේතු 4 වැන්නී සිටීම නිසා ඔබ නිවසට යාමට අකමැත්තක් හෝ නිවසේ අය සමග අමනාපකම් ඇති කර ගැනීමට ඉඩ ඇත. දීපල සම්බන්ධ නීතිමය ගැටලු පැන නැගිය හැක. පෞල් ජීවිතයට වඩා වෘත්තියට මුල් තැන් දීම නිසා ගැටලු වර්ධනය විය හැක. 6. පූර්වාරක්ෂාව precautions. නිවසින් බැහැරව සිටීමේදී දීපල ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න. රැකියාවේ නාමයෙන් පෞලී බැඳීම් නොසලකා හැරීමෙන් වළකින්න. මව සමග වාද විවාදවලට නොයන්න. 7. පිළියම් remedies. ගණ දෙවියන් උදෙසා පූජාවන් පවත්වා කේතුගේ අසුබ බලපෑම් අවම කරගන්න. පක්ෂීන්ට ආහාර සහ ජලය ලබා දීම ඉතා සුබදායක වේ. වැඩිහිටි නිවාසයකට හෝ මව්වරුන්ට ආහාර පාන වලින් සංග්‍රහ කරන්න.